ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් එංගලන්තයේ ඕවල් පිටියේ පැවති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. ඉන්දියාව ලබාගත් ලකුණු 321ක පසුකර ශ්‍රී ලංකාව ලකුණු 322ක් ලබාගත්තේ ඕවර 48ක් සහ පන්දු 4කදීය. තරගයේ කාසිවාසී දිනා මුලින් පන්දු රැකීම ශ්‍රී ලංකාව පිළ තීරණය කළ අතර පළමුවෙනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඕවර 50 අවසානයේ ලකුණු 321ක් ලබා ගත්තා. ශතකයක් ගත් දවාන් ලබාගත් ලකුණු 125ට හතරේ පාර 15වත් සහ 1/6 පාරක් ඇතුළත් විය. ශර්මා ලබාගත් ලකුණු 78 හා ධෝනි ලබාගත් ලකුණු 63 ඉන්දීනම නැංවීමට ඉබහල් විය. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් මාලිංග කඩළු දෙකක් සහ ලක්මාල් තිසර අසේල හා නුවන් ප්‍රදීප් කඩුල්ල එක බැගින් ලබා ගත්තා. නුවන් ප්‍රදීප්ට කෝලිව බිඳුවට දමා ගැනීමට හැකිවීම විශේෂ සිදුවීමක් විය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිට ශක්තිමත්ව ගොඩනැගුණු අතර කුසල් මෙන්ඩිස්ගේ 89 ධනුෂ්කගේ 76 හා කුසල් පෙරේරාගේ 47 හේතු විය. අවසාන ඕවර කීපයේ වේගෙන් ලකුණු රැස් කළ මැතිව්ස් හා අසේල ලංකාවට ජයග්‍රහණය ගෙනාවෝය. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ය. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.